කොහොමද? ඉතින් ඔන්න අද එන්නේ choice තුලින් ඔයාලට අරගෙන ආවේ චූටි කතාවක්. මේක ඔයාගේ ජීවිතේට ගොඩක් වටින කතාවක් වෙයි කියලා මං හිතනවා. ඉතින් ඔන්න එක්තරා විශ්වවිද්‍යාලයක එක්තරා දේශකවරයෙක් තමන්ගේ පන්තියට යනවා එක දවසක ඒ ළමයින්ට අදාළ දේශනය සිද්ධ කරන්න. හැබැයි මේ දේශකවරයා යන්නේ වෙනද විදිහට නෙමෙයි. පුංචි පුංචි දේවල් ටිකකුත් අරගෙන. ඒ තමයි ටිකක් ප්‍රමාණයෙන් ලොකු වීදුරු බඳුනක්, ඒ වගේම එක ප්‍රමාණයෙන් යුතු ගල් කැට සහ වැලි ටිකක් අරගෙන. ඔන්න ඉතින් මේ දේශකවරයා අදාළ කාමරයට ගිහිල්ලා මේ දේශනය ආරම්භ කරන්න කලින් මේ වීදුරු බඳුන මේසෙ උඩින් තියලා ළමයි එක චූටි කතාවකට එකතු වෙනවා. ඉතින් ඔන්න මුලින්ම ළමයිගෙන් අහනවා මොකද ප්‍රශ්නේ? මොකද දන්නවද? ඔබට පේනවද මෙතන තියෙනවා වීදුරු බඳුනක්. ඒ වීදුරු බඳුනේ මොනවද පිරලා තියෙනවද නැත්නම් හිස්ද කියලා. ඒතර ළමයි එකපාර උත්තර දෙනවා ඔය වීදුරු බඳුන හිස්. ඉන්පසු මේ දේශකවරයා Taman ගෙනාපු ගල් කැට වලින් ලොකුම ප්‍රමාණයේ ගල් කැට මේ වීදුරු බඳුනට සම්පූර්ණයෙන්ම දානවා. ඉන්පසු මොහු නැවතත් අහනවා ප්‍රශ්නයක්. ඒ මොකද්ද? දැන් මේ වීදුරු බඳුන හිස්ද? එතකොට ළමයි කියනවා නෑ දැන් නම් හිස් නෑ. දැන් සම්පූර්ණයෙන්ම පිරලා තියෙන්නේ. එතකොට මේ දේශකවරයා යන්තමින් හිනාවක් දාලා ආයෙ ගන්නවා ඌ ගෙනාවු කුඩා ප්‍රමාණයේ ගල් කැට ටික. අරගෙන මේ වීදුරු බඳුනට දානවා. සම්පූර්ණයෙන්ම ලොකු ගල් කැට වලින් පිරලා තිබ්බ වීදුරු බඳුන කොහොම හරි අස්සෙන් මේ චූටි ගල් කැට වලින් පිරෙනවා. ඉතින් මේ දේශකවරයා ආයෙමත් අහනවා දැන් මේ භාජනේ පිරලාද? එතකොට ළමයි එකපාර උත්තර දෙනවා දැන් නම් භාජනේ පිරලා තව නම් මොනවත් දාන්න බෑ කියලා. ඉතින් මේ දේශකවරයා අවසානයේටම ගන්නවා Taman ගෙනාවු වැලි ටික අරගෙන මේ වීදුරු බඳුනට දානවා. දාලා මේ දේශකවරයා ආයෙමත් අහනවා දැන් වීදුරු බඳුන පිරලාද? එතකොට ළමයි කියනවා ඔව් දැන් නම් හොඳටම පිරලා කියලා. දේශකවරයා කතාව එතනින් පටන් ගන්නවා. ඒ කියන්නේ මේ වීදුරු බඳුන දැන් පිරලා. ඒ වගේ තමයි අපේ ජීවිතයත්. අපේ ජීවිතයත් අපිට හම්බ වෙනකොට බොහොම හිස්. ඉතින් අපේ ජීවිතයට අපි ඉස්සෙල්ලාම එකතු කරගන්න ඕනේ අපේ ජීවිතේ අපිට වටින කියන ප්‍රධානම දේවල්. ඒවා තමයි මේ ලොකු ගල් කැට වගේ වෙන්නේ. ඉන්පසු අපිට සාමාන්‍ය පරිදි එදිනෙදා අවශ්‍ය නොවුනත් අපිට අවශ්‍ය වෙයි කියලා හිතන දේවල් තමයි ඉන්පසු අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඉතින් ඒවා හරියට අර ලොකු ගල් කැට අස්සෙන් රිංගලා ගියපු පුංචි ගල් කැට වගේ. ඉතින් ඒ විතරක් නෙමෙයි. මොහු අවසානට දැම්ම නේද වැලි. ඒ තමයි අපේ ජීවිතයට අවශ්‍ය වන හෝ අවශ්‍ය නොවන දේවල් තමයි මේ වැලි කැට කියලා හඳුන්වන්නේ. ඒවා අපි පුරවන්න ඕනේ අන්තිමට. නමුත් අපි ඉස්සෙල්ලාම අපේ ජීවිතේට අවශ්‍ය වෙන හෝ අවශ්‍ය නොවන දේවල් වලින් අපේ ජීවිතේ පිරෙවොත් එහෙම අපිට අර වැදගත් කියන දේවල් සෑම එකක්ම මගේ හැරෙන්න පුළුවන්. ඉතින් ඔබත් එදිනෙදා ජීවිතේ ජීවත් වෙනකොට ඔබත් මතක තියාගන්න. අපි අපේ හිත අපේ ජීවිතය අපි පුරවන්න ඕනේ අපිට වැදගත්ම කියන අපිට ප්‍රධානම කියන දේවල් වලින්. එහෙම නැති වුණොත් අපිට අනවශ්‍ය දේවල් වලින් අපේ ජීවිතය ඉස්සෙල්ලා පිරෙවොත් එහෙම අපිට අපේ ප්‍රධානම දේවල් මගේ හැරෙන්න පුළුවන්. එහෙනම් අයත් දවසක ඔබට මේ වගේ කතාවක් අරගෙන එන්න. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා.